හොඳයි වැඩම වැඩහිඳ වදාරණ ගෞරවනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික සත්පුරුෂ පින්වතුනි පින්වතියනි මේ සියලු දෙනාම එක්කහු වෙලා දැන් බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට පින්තුනි මේ අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකමක් කරන්න. පානදුර සුපර්බෂන් ආයතනයේ අධිපතිතුමා වන ජනක පීරිස් මහතාගේ හා නිරාශා පෙරේරා මැතිණියගේ ප්‍රධාන අනුග්‍රහයෙන් උරදින සියලු සේවක සේවිකාවන්ට සෙත් පැතීමේ අරමුණෙන් තමයි මේ විදිහේ පින්කමක් සංවිධානය කරන්නේ. සමාජ සත්කාරමය ක්‍රියාවක් සිදු කිරීමේ මහත් ආශාවකින් යුතුවද මේ ධර්ම දේශනාමය පින්කම සංවිධානය කරනවා. පානදුර සුපර්පැෂන් ආයතනයේ නම පින්නතුනි අද ඉතිහාසගත වෙන දවසක්. ඔබතුමා මෙච්චර කාලයක් ව්‍යාපාර ශේස්ත්‍රයේ බැබලෙන්න ඇති. මෙච්චර කාලයක් ව්‍යාපාර ශේස්ත්‍රයේ දිදුලන්න ඇති. නමුත් මේ වගේ මහා විශිෂ්ට කටයුත්තක් සිද්ධ කරන ජීවිතයේ පළවෙනි වතාව වෙන්න ඇති. බණ කියවලා ඇති ඕන තරම්. පින් අතේ වැඩ ඕන තරම් කරවලා ඇති. පානදුර නගරයේ පිරීතිරී යන්න මිනිස්සුන්ට බණ අහන්න දෙනවා කියන්නේ. මේ හරි විශිෂ්ට පින්කම්. මනුස්සයෙක් විදිහට ජීවිතේ ඉපදුනහම සිද්ධ කරගන්න පුළුවන් හරි වටිනාකමක් තියෙන මහා ශ්‍රේෂ්ඨ කටයුත්තක් අද මේ පානදුර නගර මැද්දේ සිද්ධ කරන්නේ. මෙතුමා මට ආරාධනාව කරන දවසෙත් කිව්වා මේ වෙනද මිෂුගල ෂෝ එකක් ගහනවා කියවනේ. මේ පාර ගැහුවට කමක් නෑ. නමුත් හරි වටිනවා. ඒ සංගීත සංදර්ශනයක් බලන්න එනවට වඩා සංගීත සංදර්ශනයකට කොහෙන්ද මෙච්චර තෙරපුමක්? සංගීත සංදර්ශනයට කොහෙන්ද මෙච්චර උද්‍යෝගයක්? සංගීත සංදර්ශනයකට කොහෙන්ද මෙච්චර උවමනාව? මේ උමනාව මොකේද? මේ උද්‍යෝගයේ මොකේද? මේ තෙරපුමේ අවසාන අරමුණ ප්‍රතිඵලය තමයි පින්නතුනි අපහසුවෙන් හරි මිනිස්සු එක්ක අහුවෙන්නේ බණ අහන්න. අමාරුවෙන් හරි මිනිස්සු එන්නේ මොකේද? පින්නතුනි බණ අහන්න. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා අද මේ පින්නතුන් අහන්න බණ පදයක් ගානේ පානදුර සුපර්පැෂන් ආයතනයේ අධිපතිතුමා ඇතුළු පවුලේ සියලු දෙනාට එම සෙනෙහබර බිරිඳට දරුවන්ට නිරෝගී සම්පත් ලැබේවා. ව්‍යාපාර ලෝකේ ජයගන්න සියලු දෙනාගේ සාදුකාර මැද්දේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබතුමාට අප වෙන්න කැප වෙන්න සමාජ සත්කාර වෙනුවෙන් කටයුතු කරන්න. දසදහස් ගාණක් මිනිස්සුන්ගේ දුක සැප හොයලා බලන්න. අවශ්‍ය යෝධ බලය යෝධ ශක්තිය මේ පින්කමේ ආනුභාවයෙන් ලැබේවා. සාදු සාදු කියලා පදන්න. පින්නතුනි ධර්ම දේශනාවට ප්‍රථම මං උද්දෘත කරන්න යෙදුණු ගාථා ධර්මය තමයි
මම පින්නතුනේ මේ ගාථාවෙන් ඕන තරම් බණ කියලා දෙනවා. නමුත් මට සිහිපත් වෙච්ච කල්පනා වෙච්ච කාරණයක් තමයි මේ විදිහේ ධර්ම දේශනාමය පින්කමක් සංවිධානය කරන්න ඔය විදිහට ව්‍යාපාර ශාස්ත්‍රයේ කටයුතු කරන්න තියෙන්න ඕන පින්නතුනේ ලොකු අවබෝධයක් මොකක් සම්බන්ධවද? මනුස්සයෙක් වුණාම ජීවිතේ මැරලා යන්න කලින් තේරුම් ගන්න ඕන කරන කරුණු කාරණා කීපයක් තියෙනවා. දැන් පින්නතුනේ මම මේ කියනවා මේවා අද ඉඳන් අහන්නත් ඕන මේ විදිහට හෙට ඉඳන් හැසිරෙන්නත් ඕන. එහෙම නැත්නම් නිකම් මේකේ බල් බලන් ඇවිල්ලා ගියාට තේරුමක් නැහැ. දැන් හෙට ඉඳන් අරමුණක් තියෙන්න. මනුස්සයෙක් වෙලා ඉපදුනහම ජීවිතේ තියෙන්න ඕන හොඳ නරක තේරුම් ගන්න හොඳ දක්ෂ පක්ෂකමක් තියෙන්න ඕන. හොඳ නරක තේරුම් ගන්නටත් පවුපින් තේරුම් ගන්නත් කළ යුත්ත නොකළ යුත්ත මොකද්ද කියලා තේරුම් ගන්නත් කිව යුත්ත නොකිය යුත්ත මොකද්ද කියලා තේරුම් ගන්නත් මිනිස්සුන්ට තියෙන්න ඕන මේ බුදුරු ගන්නන් අසේවනාච බාලාන පුරුදු වෙන්න. අසුරු කරන්න ඕන කවුද නැද්ද කියන එක පුරුදු වෙලා තියෙන්න ඕන. මේ අපේ ජනක පීරිස් මැතිතුමාට මේ වගේ කටයුත්තක් කරන්න හම්බෙන්නේ නැහැ. සත්පුරුෂය අසත්පුරුෂය තේරුම් ගන්න බැරි වුණා නම් කිසි කෙනෙකුට අනාගතයක් ඉදිරියක් දකින්න ලැබෙන්නේ නැහැ. සත්පුරුෂයෝ කවුද? පෞකාරයෝ කවුද? අසුරු කරන්න ඕන කවුද? නොකල යුත්තේ කවුද? පූජාච පූජනීයාන පිදිය යුත්තෝ කවුද නොපිදිය යුත්තෝ කවුද කියන එක තේරුම් ගන්නට බැරි නම් මම දැන් මේ ගෙදරින් එනකොටත් මෙතුමාට කිව්වා දැන් මට මේ දවස්වල හරියට නොඑක අසත්පුරුෂෝ විවිධ චෝදනා නගනවා. මිනිස්සුන්ට බුද්ධියක් තියෙන්න ඕන. මෙතුමා කියනවා ඔව් වහම තමයි ආමුදුරනේ. ඒ අවබෝධයක් තියෙන්න ඕන මොකේද? පෞකාරකම් නැති වෙන්න නම් පින්කාරකම් ඉස්මතු වෙන්න නම් මිනිස්සුන්ට හොඳ නරක තේරුම් ගන්න හැකියාවක් තියෙන්න ඕන. දැන් ඔය හොඳ නරක තේරුම් ගන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. නෝ බල්ලොන්ට කිව්වට තේරෙනවද? සත්තුන්ට හොඳ නරක තේරෙන්නේ නැහැ. පින්නතුන්ට ලැබිලා තියෙනවා ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව. පින්නතුනේ හොඳ නරක තේරුම් ගන්නට. දැන් ඔය මෙහෙම කියනකොට මතක් වෙන්නේ නැද්ද මේ මොනවාද හොඳ මොනවාද නරක? කුසල කුසල් තේරුම් ගන්න පුළුවන් අර බුදුරු ගන්නන්නේ. අර සබ්බපාපස්සා කරන බුදුරු ගන්නනවා සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න පුළුවන් ආත්මයක් කියන්න බලන්න. මනුෂ්‍යාත්ම භාවය. මොකක්ද වමට දකුණට හැරෙන්න කියන්නේ? සියලු පව් නොකර ඉන්න පුළුවන් උත්තරීතර ආත්ම භාවයක් තමයි පින්නතුනේ මනුෂ්‍යාත්ම භාවය. එනිසා මතක තියාගන්න මේ පාන දුරෙන් අද අදිෂ්ඨාන කරන්න. තුරංගේ සරණින් පන්සිල් අරගෙන සිල්වතුන් බවට පත් වෙලා ඉන්නේ. එහින්දා ප්‍රාර්ථනාවක් කරන්න අද ඉඳන් එක අකුසලයක්වත් සිද්ධ කරන්නේ. අදිෂ්ඨාන කරන්න
එක වචනකින්වත් පැහැදිලිද මං කියන එක? එක වචනකින්වත් පින්නතුනි මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. සංසාරේ කවදානම් ආය මිනිස්සු වෙලා උපදින්නද? මේක වැරදි කියලා ඉගෙන ගන්න පුළුවන් එකම ආත්ම භාවය තමයි මනුෂ්‍යාත්ම භාවය. හෙට ඉඳන් පිළිපදින්න වචනකින්වත් කිසි කෙනෙකුගේ හිතක්වත් රිද්දන්න එපා. කිසි කෙනෙක්ගේවත් හිතක් රිදෙනවා නම් පින්නතුනි රවණ්ඩවත් එපා. එයිද මේ පව් පිරෙන්න තියෙන එකම ලොකුම ආත්ම භාවයක් තමයි මිනිසත් භාවය. බුදුවරු උගන්වනවා සියලු මේ මහා විශිෂ්ට දේශනාව. සියලු පව් නොකළ යුතුය. එහෙනම් මිනිස් වෙලා ඉපදුනා පුරුදු වෙන්න ඕනේ සියලු පව් නොකර ඉන්න. දැන් ඔය සියලු පව් නොකර ඉන්න කියනකොට ඔයත්තන්ට හරි වැදගත් කාරණයක් තමයි පින්නතුනේ කට වචනය පරිස්සම් කරගන්න එක. දැන් ඔය ඉස්සර වාගේ සත්තු මරණය අඩුයි. එතකොට එමිති ලොකුවට පව් කෙරෙන්නේ. මිනිස්සු හරියට පුරුදු වෙලා ඉන්නවා. අනේක පීඩාවට පත් කරලා කුසල් කරගන්න. අනේක අපහසුතාවයට පත් කරලා කුසල් කරගන්න. හොඳට කටයි වචනයයි පරිස්සම් කරගන්න. උදාහරණයක් විදිහට ඔය මම හැමදාම මේවා කියනවා පින්නතුනේ. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. පුළුවන් ද නොකිය ඉන්න. දැන් මම මේක කියනකොට මේ අපේ තරුණ මහත්තුරු ඔය පාරවල් ගානේ අම්මලා තාත්තලා දහස් ගාණක් සෙනග ඉන්නවා. කොහොමද 10-15000ක්වත් ඇදිනේ. වැඩි මිසක් අඩු නැහැ. හැම කෙනාම හිතන්න හාමුදුරුවනේ හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝවත් කියලා කතා කරන්නේ. මුළු සමාජෙම පින්නතුන් දුස්චරිතෙන් වළකින්න ඕනේ. මුළු ලෝකයක් සුචරිතේ හැසිරෙන්න ඕනේ. මම කිව්වේ ඔය එක වචනයයි. ඔය වචනේ පරිස්සම් කරගන්න එකේ වටිනාකම අදාළ වෙන්නේ බෞද්ධයන්ට විතරද? මේක ಜಾති ભેදයක් නැහැ. මේකට ආගම් ભેදයක් නැහැ. පුරුදු වෙන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. ඊළඟට පුරුදු වෙන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට ඔය ගෙවල් දොරවල් වල තියෙන ලොකු ප්‍රශ්නයක් නෙපින්නතුනේ. මිනිස්සු හරියට සහ පුදුම විදිහට මේ හරියට කුණුහරුප කියනවා මිනිස්සු. දැන් මේ අම්මලා තාත්තලා ඉඳගෙන කල්පනා කරන්න ඕන එකක් තියෙනවා. මොකද්ද? මම මේ වෙනකොට කුණුහරුප කීයක් විතර කියලා දෙනවා? කොහොමද දෙකට වැඩියෙන් කියලා දෙනවද? වත් 3-4ක්වත් කියලා දියෝ ජීවිතේ මේ වෙනකොට. මොන 3-4ද කුණුහරුප පගෝදි ගණන් පළල ඇති. මිනිස්සෙක් වුණාම හුරු වෙන්න ඕන මොකද්ද? දැත්තටම කියන්න පින්නදුනේ කුණුහරුපෙන් බැලලා තියෙන්නේ කාටද? අපි සම්මත ජාතියකට අපිට කුණුහරුපෙන් බැන ගන්නවද? පින්නතුනේ මේ ඇඟිල්ලක් උළුස්සක හැප්පුණත් මිනිස්සු කුණුහරුප කියන්නේ. හොඳට පුරුදු වෙන්න. මේ වචනයක් පිට වෙන වාරයක් පාසා නිකන් ගෙදර ඉන්න ගමන් ඔය බුදියාගෙන ඉන්නකොට කුණුහරුප කියනවාද?
එහෙම කියවෙනවා නම් ඒ වල්ලෙඩ ඒවට වෙනම බෙහෙත් ගන්න ඕන. මේ වචන පිට වෙන්නේ කවුරු හරි වෙනුවෙන්. ඒ පිට වෙන වචනයක් ගානේ මොනවාද ඇති වෙන්නේ? නිකන් පාර යනකොට තෝතෝ කියා යනවද? නෑ. නිකන් ඉදගෙන ඉන්න කුණුහරුප කියනවද? නෑ. මේ දෙකම අර බුදුරු ගන්නනේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම තියෙන්න ඕනේ. ඔය දෙක පිට වෙන්න වාරයක් ගන්න ඇති වෙන්නේ වෛරයක්. ඔය වචන දෙක පිට වෙන වාරයක් ගානේ ඇති වෙන්නේ තරහව, ක්‍රෝධය. ඒකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? දැන් අර මෙහෙ ටවුන් එකේ චණ්ඩි ඉන්නවද? මෙහෙ නැතුව ඇති ඔය සමහර ටවුන් වල ඉන්නවා. බස් එකෙන් රුපියල් 150ක් ගන්නවා 200. ඔය වගේ තමයි කරන්නේ. එතකොට ඔය ගහ බැන ගන්නවා ඔය ඔට්ටු තට්ටු වෙන ඒවා. එහෙම මේ හරියට ආවොත් එහෙම පින්නතුනේ. බත් එකක් කාලා වතුර එකක් බීපුවම විස්මෘතතාවය හැදෙනවා. එච්චරවත් පණක් නැහැ. ඔය සියලුම විදිහේ දේශය පතුරන පින්නතුන්ට කියන්නේ ඒවා හරි භයානකයි. මම මේක කියලාම ඉන්නම් මට ආය පානදුරේ බණවලට කියන එකකුත් නැහැ. මොකක් හරි ක්‍රමයකින් බලහත්කාරකමක් දේශයක් පිට වෙනවා නම් පිට වෙන සොරයක් ගානේ වෛරයක් ඇති වෙනවා. දන්නවද මේ වෛරය කොහොමද පිරිමහන්නේ කියලා? අර මතකද ඊයේ පෙරේද අර පොඩි එකා කපලා මැරුවා. අවුරුදු 5යි. කවුද කැපුවේ? අම්මා. පින්නතුනේ පිහියේ හැටියට ඒක අර මේ අතුල්ලලා කපන්න බෑ. බෙල්ලක් කැපිය හැකිද? රාත්තල් 30 40කව බරක් අතට එන්න ඕන මොකේද? ඔය සමහරු කියනවා නේද තොපි මරාගෙන මැරෙනවා කියලා. ඔවා ලේසි නෑ කිව්වා කියලා. පේනවද මරාගෙන මරණ හැටි? පුතා මරලා අම්මා මැරුණා. වෛරය කෙලවර. මිනිස්සු කියනවා නේද ඔය කියන්නේ නැද්ද තොපි කනවා කියලා? මම දැකලා තියෙනවා බස් වල සමහර රියදුරු මහත්තුරු එහෙම දොස් පරස් කියනවා නෙමෙයි හොඳේ. බස් වලට එක්ක සෙනග ගන්න බැරි වෙලා වෙන බස් එකක් ගත්තාම පින්නොදේ ටිකට් 3ක් ඇති. පිටිපස්සේ අල්ලනවනේ ග්ලාස් එක කුඩු වෙලා යන්න. රුපියල් 300කට විතර. වෛරය පිට කරන හැටි. මොකටද මිනිස්සු මේ හැල්මේ දුවන්නේ? හැම වෙලේම පිච්චි ඉන්නේ. හැම වෙලේම අනේක දිහා වෛරෙන් කාට හරි වැරදිච්ච ගමන් මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සුන්ගේ හිත්වල දින කැතකම එළියට එනවා. මිනිස්සු පුළුවන් තරම් නිමෙන්න ඕන පින්නතුනේ. මිනිස්සු පුළුවන් තරම් සංසුන් වෙන්න ඕන. මිනිස්සුන්ට හොඳ ඉවසීමක් තියෙන්න ඕන. මේ කරුණු කාරණා නැති වුණොත් අත්වන ප්‍රතිඵලය මං ඊළඟට කියන්න. අර දැක්කද බදුල්ලේ ටවුන් එකේ පහුගිය දවස්වල අර අයියයි මල්ලි එක දිගට කපා ගත්තා. වෛද්‍යවරු කියනවා මේ හරි කරදරයක් මේ දෙන්න. ඇයි ඒ? දෙන්න දෙමාරුවට කපා ගන්නවලු වෙනතුනේ. මට මතක නෑ මේ පැත්තෙම දර ඉස්පිරිතාලේ ඉන්නකොට අත කපාගෙන ආවේ බද්ද කෙරුවට පස්සේ. අත කපලා බද්ද කෙරුවා. ඉස්පිරිතාලේට ගිහිල්ලා අත කපාගෙන ආවා. මේ සමාජෙච්චරට කුරිරුයි. මැදවච්චි සුමානයක් ඇති.
පුතා අම්මට පොරවෙන් කෙටුවා. දකින්න ඇති මං හිතන්නේ. මොනවාද මේ පිට වෙන්නේ? පින්නතුනේ මේ සංසාරේ අරගෙන එන වෛරය මං යෝජනා කරන්නේ ඒකයි. මරෙන්න කලින් වෛරය නවත්තන්න. මේකේ පිරිමහන්න දෙයක් නැහැ. එදිරිවාදිකම් පිරිමහන්න දෙයක් නැහැ. වෛරකාරකම් පිරිමහන්න දෙයක් නැහැ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය කුසලස්ස උපසම්පදා කුසල් විතරක් කරගෙන මැරෙන්න පින්නතොනේ. සංසාරේ කවදානම් අපි ආයේ මිනිස් වෙලා උපදීද? සංසාරේ කවදා මේ වගේ ධර්මාසනයක් ඉදිරියේ ජීවමාන මගේ තථාගතයන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්නාසේ මහා සංඝ රත්නය ඉදිරියේ ඉඳගෙන කවදානම් පින්නතුනි පන්සිල් අරගෙන බණ අහන්නද? සංසාරේ තිරිසන් වෙලා උපදී කිසි කෙනෙකුට කොලොප්පම් කරන්න එපා. සමහරු ඉන්නව නේද ඔය අර මන්ද මානසික පින්නතුන් ඉන්නේ. මානසික ආබාධ තියෙන අපේ පින්නතුන් ඉන්නවනේ සංසාරයක් උස. කවදාවත් පින්නතුනේ ඇත්ත අව탁සේරු කරන්න එපා. කවදාවත් කෙනෙකුට ඇඟිල්ල දික් කරලා ඔය ඒ අනෙකගේ අපිරිසුදුකම නිසා අපි බොහෝ දුරට අනෙකව හැල්ලු කරනවා පින්නතුනේ. කිසි කෙනෙක් පහත් කරලා කතා කරන්න එපා. මෙහෙම කතා නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මේවා පුරුදු කරන්න. මේවා පුරුදු නොකරොත් බල්ලෝ බලල්ලු වෙලා උපදී. මාන්නකාරකම් තියාගන්න එපා. අපේ රස්සාව, අපේ තත්වය, අපේ තරාතිරම වෙනදනේ ඒවා අපි ගාව තියාගන්න. ඒ මත කිසිදු මිනිසෙක් ඇති නැති පරතරය මත හෝ කිසිදු ભેදයක් මත අපහසුතාවයට නම් අදිෂ්ඨාන කරන්නද? මගේ කටින් හාමුදුරුවනේ හෙට ඉඳන් කිසි මිනිසෙක් ලැජ්ජාවටපත් කරන්නේ බුදුරු ගන්නන්නේ. නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. පුරුදු වෙන්න. කිසි කෙනෙකුට වෛර කරන්න එපා. කිසිවෙක් කිසිවෙකුට නිඳා නොකරේවා. අපි දන්නවා පින්නතුනේ ගෙවල් වල අනන්තවත් කුණුහරුපෙන් බැන ගන්න නැද්ද ගෙවල් වල? පාන්දුරේ පැත්තේ කොහොමද දන්නේ මං කියන්නේ අනිත් පැති වල ස්වභාවය. ඇති හැටි කුණුහරුපෙන් බයිනවා. කවුද බයින්නේ? දැන් මේ වෙනකොට මේ අම්මලා වේසි කියලා කී ගමනක් විතර බැනුම් අහලා තියෙනවා. කවුද බයින්නේ? සෙනෙහබර කසාද ස්වාමියා. පවුනත් පින්නදන්නේ මිනිස් වෙලා ඉපදුනාම ඒවා නොකර ඉන්න ඕනේ. අපි ඕන තරම් දන්නවා. මේවා ඉතින් අහලා හෙට ඉඳන් මේ විදිහට නොකර ඉන්න ඕනේ. පින්නතුනේ දරුවෝ ඉස්සරහ අම්මට අම්මු කුණු හරපෙන් බයිනවා. බයින්නේ නැද්ද එහෙම? බයින. මොන පිරිමිකමද? දැන් මේ හිටගෙන බණ අහලා තාත්තලා කල්පනා කරන්න ඕන ඉඳගෙන ඉන්න උදවිය මොකද්ද? කොහොම හදවතට පොඩි තට්ටුවක් දාන්න. දාලා හදවතින් නිවාඩුව අහන්න මම මගේ බිරිඳට කී පාරක් කුණු හරපෙන් බැලලා තියනවද මගේ ළමයි ඉස්සර. ඇයි එහෙම බයින්නේ? පෞරුෂයක් නැහැ. ඇයි එහෙම බයින්නේ? පිරිමිකමක් නැහැ. ඇයි එහෙම බයින්නේ? පිරිමියෙක් වුණාම
දැන් මෙව තාත්තලාට කියලා වැඩක් නැහැ මං තරුණයන්ට කියනවා ඒ හින්දා. වෙලිච්ච ඉරුට නමන්න බෑ කැඩෙනවනේ. අම්මුව නැමෙහි. තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. මේ තරුණ කාලේ තියෙන්නේ බොහොම ටික දවසයි. මේ කාලය තුල හොඳ පෞරුෂයක් හදාගන්න. තාත්තලා දැන් හදාගන්න බලන්න. හොඳ අභිමානයක් හදාගන්න. මොකද්ද තරුණයෙකුට තියෙන්න ඕන පෞරුෂයයි අභිමානයයි. පින්නතුනේ තරුණයෝන්ගේ පෞරුෂය රැකෙන්නේ අර හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. මනුස්සයන්ගේ ක්වොලිටි එක තීරණය කරන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ කොහොමද ක්වොලිටි එක තීරණය කරේ? අර කියනව නේද? නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. මිනිස්සුන්ගේ ක්වොලිටි එක හරියට මැන්නේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරන මිනිස්සු කියන කරන එකෙන් තමයි මිනිස්සුන්ගේ පෞරුෂය ක්වොලිටි එක නම්බුව ගෞරවය පෞරුෂය හැම එකක්ම පේන්නේ. ඔය සමහර ගෙවල් තියෙනව නේද? පින්නතුනි මම මෙහෙම කිව්වට පානදුරේ පැත්ත එහෙම නැති වෙන්න පුළුවන්. හොඳේ. කට ඇරියොත් කී පාරක් තාතෝ කියලාද කතා කරන්නේ? මේ ගෙවල් වල වැඩිපුරම කතා කරන්නේ තාතෝ කියලා. ඒක තරුණයන්ට තරම් උචිත නැහැ. තරුණයෙක් වුණාම තියෙන්න ඕනේ අර ඉවසීම ඇති වෙන්නේ පෞරුෂය තිබ්බොත් විතරයි. ඉවසන්න පෞරුෂයක් තියෙන්න ඕනේ. තව කාරණයක් තියෙනවා මම මේකත් කියලාම ඉන්නම්. ඔය මේ පානදුරේ පැත්තේ කුඩු අයිස් තියනවද නැහැ? නැසාතිකව නැතිවද මම හිතා. ඇත්තටම දන්නේ නැති ඉඳන්. බොහෝ පැතිවල ගංජා තියෙනවා. ඔය කුඩු අයිස් මේ පොඩි පැටව පෙති කාට් තියෙන කොල්ලොන්ගේ සාක්කුවල පෞරුෂයක් නැහැ. මේ පොඩි කොල්ලෝ බීඩි ගොඩවල් බොන්නේ. මොනවාද ඒකට කියන්නේ? පෙති බොනවා නෙමෙයි පෙති ගහනවා කියලානේ කියන්නේ. පෙති බීලා පෙති ගහලා මේ පොඩි කොල්ලෝ මට හරි දුකයි. පින්නතුනි බීඩි ගොඩවල් උරනවා. පෞරුෂයක් තියෙන ජාතියක් කොහොමද හදන්නේ? පෞරුෂයක් තියෙන ශ්‍රී ලාංකිකය කොහොමද බිහි කරන්නේ? තරුණ මහත්තුරුන්ට මං එකටම කරන යෝජනාව තමයි ඔය බාල වැඩ කරන්න එපා. ඔය නොකල යුතු නොගැලපෙන දේවල් කරන්න එපා. ඒ වගේ අපේ තරුණකම අපේ පෞරුෂය හීන වෙනවා. ඒ නිසා එකටම පුරුදු වෙන්න. සමහර තරුණයෝ ඉන්නවා දැන් ඔය අයිස් ගහන කොල්ලෝ කියන්නේ මේ නැතුව බෑලු. මේවත් එක්ක ඇති වෙලා තියෙන මේ හොරකම පානදුරේ තරුණයන්ට මං යෝජනාවක් කරමු. එක්කහුව වෙන්න. පින්නතුනි මම මෙව්වා කියනවා කියලා මට තරජන ගර්ජන එමටයි. ඒවා ඉතින් නොකිය බෑ. ඔය විවිධ විදිහට විවිධ අපවාද නගනවා මේවා නවත්තන්න. නමුත් පින්නතුනේ නිවන් දකින්න නම් මේ ප්‍රජාව හදන්න ඕනේ. පින්නතුනේ මේ සමතේ විදර්ශනාව වඩන්න නම් තරුණ මහත්තුරු මේ මඩුවට ගෙන්න ගන්න ඕනේ. මේ ව්‍යායාමයේ ප්‍රතිඵල තමයි පින්නතුනේ මේ දවසින් දවස පේන්නේ.
මේ ව්‍යායාමේ ප්‍රතිඵල තමයි දසදහස් ගාණින් මේ අහන්නේ තරුණ මහත්තුරු එක්කහුව වෙන්නේ. පානදුරේට මං කරන යෝජනාව තමයි තරුණයෝ සේරම එකතු වෙන්න. තරුණ සංවිධාන එකතු වෙන්න. මේ නගරේ පුරාවට කුඩු විකුණන ඒවා අයින් කරලා දාන්න. හෙට ඉඳන් තඩි ගහන්න කියනව නෙමෙයි හොඳේ මේ විකුණන මිනිස්සුන්ට. මත්පැති ජාවාරම සිද්ධ කරන අයවලුන් පින්නතුනේ අපිට වෙඩි තියන්න පුළුවන් මේ යන විදිහට. ඇයි? කොල්ල කෝල් දීලා පොරොන්දු වෙනවා. හාමුදුරුවනේ පින්නතුනේ මේ විකුණපු තරුණය කියනවා නැවතුවා හාමුදුරුවනේ කරන්නේ නෑලු. ඒ වචන ඇහෙනකොටත් පින්නතුනේ මේ ධර්මයේ ආශ්චර්ය සම්බුද්ධ ශාසනේ චිරස්තදිය අවුරුදු 10 ගාණක් ඉස්සරහට යයි. ඒ නිසා මේ මද්‍රහුව ජාරාව නවත්තලා දාන්න ඕනේ. ජාවාරම කරන පින්නතුන්ට මං යෝජනා කරන්නේ ජාවාරම කරන්නේ මහත්තුරුන්ට මං කියන්නේ ඕක නවත්තන්න. කොහොමද දෙයනේ මේ අවුරුදු 15 16 රුපියල් 20 30,000ට පඩියට කඩවල් වල වැඩ කරන කොල්ලොන්ට අයිස් පැකට් විකුණන්නේ. මේ පාරේ සපත්තු බහන මිනිස්සුන්ට කුඩු පැකට් විකුණන්නේ. මම මේක අමුවටම කියලා දාන්න පින්නතුනේ වෙන මේක සරලව කියන්න ක්‍රමයක් නැහැ. ඔය වැඩේ නවත්තන්න. මේ සේරම එක්කහුවෙන්ට දවසින් දවස අම්මලා තාත්තලා පුදුම විදිහට දුක් විඳිනවා. දෙමව්පියෝ කතා කරලා කියනවා හාමුදුරුවනේ මේ උදෙත් කොල්ල නැගිට්ටලු. ටික වෙලාවක් යනකොට කොල්ල එන්න කලින් පෙන්වලු රුපියල් 1500 තියෙන තැන. පළවෙනි පාර අහනවලු 1000ක් නැද්ද කියලා. කවුද අහන්නේ? පුතා. දෙවෙනි පාර අහන්න අම්මා ඉඩ තියන්නේ නෑලු. ඇයි? හාමුදුරුවනේ දෙවෙනි පාර අහනකොට ඉඩ තිබ්බනම් හැන්දෑවට යන්න මුට්ටියක් නෑ කිව්වා. මගේ මට කියපුවා පින්නතුනේ මේ පොළවේ ගහනවලු. තුන්වෙනි පාර අහනකොට ඉඩ තිබ්බනම් ළඟට ගිහිල්ලා කටට කරලා හයියෙන් කුණු හරපෙන් බයිනවලු. යම්මා අඬා කියනවා හාමුදුරුවනේ කොල්ලා ගියපු ගමන් ගෙදරින් සමහර තාත්තලත් එහෙමයි. අම්මා ඉක්මනට යනවලු මොකේටද? කොහේ හරි වැඩකට යනවලු. වෙන කිසි දෙයකට නෙමෙයි අම්මා වැඩට යන්නේ. මොනා කරන්නද? පුතාට කුඩු ගහන්න සල්ලි හොයන්න. ඒක නැත්තම් මේක මෙහෙම ඛේද වාචකයක්. මැදවච්චි අම්මා මැරුවේ බොණ්ඩ යන්න එපා කිව්වා කියලා පොරවෙන් කොටලා. ඒක නැති වෙනවා. මේක නවත්තන්න. මේ පොඩි කොල්ලෝ මේකෙන් බේරගන්න පානදුරේට මම කරන යෝජනාව එකතු වෙන්න. ධර්මයට අනුව හැසිරෙන්න. කිසි කෙනෙකුට අල්පනිත්තකින්වත් හානි කරන්නේ නැතුව මේක හරි මෛත්‍රී සහගතව නවත්තලා දාන්න. මේ තරුණ මහත්තුරු සියලු දෙනාම ජාති ආගම් භේදකින් තොරව හොඳ නිරෝගී සම්පන්න වෙන්න ඕනේ. හොඳ සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. හොඳ ව්‍යවසායකයෝ වෙන්න ඕනේ. හොඳට හම්බ කරන්න ඕනේ. එතකොට දියුණු වෙන්නේ අපේ රට පිනොදුනේ. අර බුදුරු ගන්නන්නේ. බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රය දේශනා කරේ ලෝක සත්වයාටම විනයෝච සුසික්ඛිතෝ තරුණයන්ට හොඳ විනයක් තියෙන්න ඕනේ.
ඔය දැන් මෙහෙ මියුසිකල් ෂෝ එකක් එහෙම ගියපුවාම ගහ ගන්න නැද්ද එහෙම? ඇදලා හරිනවනේ හෙල්මට් පාරවල් වල. කවුද? කොල්ලෝ. තරුණ මහත්තුරු. තරුණයන්ට පෞරුෂයක් නැහැ. මොකේද? හොඳ ඉවසීමේ ශක්තියක් තියෙන්න ඕනේ. මට ඉතින් අදත් ෂුවර් ඔය තඩි ගහ ගන්නවා කොහේ හරි දැන් යනකොටයි. පෑගුණොත් කුණහරපෙන් බයිනෝ. වෙනතනේ පෞරුෂයක් තියෙන තරුණයෙක් එහෙම වෙලා බෑ. තරුණයාට හොඳ අභිමානයක් පෞරුෂයක් ගොඩනගෙන ජීවිතේ අනේකට ගරු කරන්න පුරුදු වෙන්න. මේ ලෝකේ ආදරයට කරන්න බැරි දෙයක් නෑ. අර මතකද අර නන්දි විශාල ජාතකේ පළවෙනි දවසේ හරක ඇද්දේ නෑ. දෙවෙනි දවසේ අපූර්වට ඇත්තා. ඒ නිසා තරුණය වුණාම හරි කාරුණිකකම තියෙන්න ඕන. තරුණ මහත්තුරු හරි අපරීක්ෂාකාරී. වෙනතන ඔය අපරීක්ෂිත කාර්යකේ හොඳ කතාවක් තියෙනවා. අර අලුත කසාද බැඳපු ජෝඩුවක් ඉන්නවා. වැටයිනේ ඉන්නව මුගටි පැටියෙක්. මුගටි පැටිය හම්බෙනවා. හම්බුණාට පස්සේ දැන් අර සමහර ඔය මම මේක කියනකොට අපේ අම්මලා කැමති නැති වෙයි. ස්වාමියා බල්ලෙකුටවත් ආදරණය කරනවට බිරිඳ කැමති නැහැ. ඒකට බජාර් භාෂාවෙන් මොකද්ද කියන්නේ? ඒකට ජෙල කියලා නේ කියන්නේ. පොඩි ජෙලක් මේ පාන්දුරේ අම්මලාගේ එහෙම නැතුව ඇති. නමුත් බොහෝ තැන්වල ඕක තියෙනවා. එදා ඒ ජෙල ගැහුවාර මුගටි පැටිය හදනකොට ඒ බිරිඳට කැමැත්තෙන් නෙමෙයි හැදුවේ. කසා මේ පැතිවල නැන්දම්මලේලි ගස්ටනේ තියනවද නැහැ? මං කියන්නේ කස නැතුව ඇති සමහර විට. ඇත්තන්ගේ රියැක්ෂන් හැටියට පින්නතුනේ වෙන කොහෙවත් නැති ගානට පානදුරේ තියනවා වගේ. ඔව්. හේතුව මුලින්ම අකමැති වෙච්ච දෙයක් තියෙනවා නම් මොකද වෙන්නේ? ඔය අම්මලාගේ වෛරය ඒකනේ. අර නුරුස්නා ගතිය මුලින්ම ආවොත් මොකද වෙන්නේ? වෙනතුනේ මේ බුදුන් වැඳ වැඳ ඉන්නවා. මෙව මට මේ ලේලිලා කියපු කතන්දර. වැඳ වැඳ ඉන්නකොට දවසක් ලේලි බැලුවලු අපූර්වට කුයිලෙනවලු බත් එක රොස් වෙනවා. නැන්දම්ම අත් දෙක පල්ලෙහාට දාලා නහය උස්සලා බැලුවලු. අර අමුතු විදිහට ඔය රොස් වෙච්ච දෙන් වාගේ කියලා හිටියලු. දැන් මේක මේ සජීවී යන හින්දා අනිවාර්යෙන් ඒ කට්ටිය බලනවා හොඳේ. මට ඒ ලේලි කිව්වෙත් මේක බනට කියන්න කියලාම. ඒකයි කියන්නේ. රොස්සච්ච දෙන් කියලා ඉන්නවා. බලන්නකො තියෙන කැතකම නැගිටලා ගිහින්. මොකද වෙන්නේ අර ඕෆ් කරුවන. ලේලිත් බලාගෙන. බත් බෙදන්න යනකම් ඉඳලා නැන්දම්ම මොකුත් දන්නේ නැති ගානට ගියනවලු බත් එකට. ඇයි ඒ? අර ගෙදර සේරම බඩගින්නේ ඉන්න වෙලාවට කෑම නැති වුණාම ඇයි අර පුතා වැඩ ඇරිලා නාලා ආපු ගමන් කණ්ඩ තියෙන්න ඕනේ. නැන්දම්ම මොකද කරේ? පුතයි ලේලි අවුලන් කිව්වේ නෑ බත් එක රොස් වෙලා තියෙන්න කියලා. එහෙම්ම සද්ද නැතුව හිටියා. පුතා ආපු ගමන් බත් බෙදන්න පටන් ගන්නවා. එතකොට කියනවලු බත් එක අද රොස් වෙලා වාගේ කියලා. ඔය ඔහොම තමයි හිතවල තියෙන්නේ ඔව්. මේ හිත යට තියෙන්නේ. අපි ඒ හින්දා අර දන් විත්‍යක්වත් නැති ගානට අරුන්ද මොකද කරන්නේ ඊළඟට? අපූර්වට පුතාට හෙන්න අර රාස් රාස් ගාලා සූරනවලු මොකද්ද? හට්ටිය. පින්නතුනි මේවා චිත්‍රපටි වාගේ මැවිලා පේනවා. ජීවිතේ බලාගෙන ඉන්නේ අපි අකමැති පුද්ගලයාට වරදිනකම්
ජීවිතේ බලාගෙන ඉන්නේ අපේ තරහකාරයා අපේ වෛරක්කාරයා තුලින් මොකක් හරි අතපසුවීමක් වෙනකම් මොකේද පලිගන්න වෛරය පිට කරන්න තරහකාරයාටත් වෛර කරන්න එපා පලිගන්න එක නවත්තන්න අර මුගටියා එන්න ලොකු වෙනවා හරි හීලයි ඔයත් අහලා තියෙනවා මේ ඔය කතන්දර වලට කියන්නේ ඊට පස්සේ පොඩි එකෙක් එහෙම හම්බෙනවා අර ජෝඩුවට පින්නතුනි දරුවා වතුර බේසම ගාව තියලා ගියාට පස්සේ අර නයෙක් එනවා බේසමෙන් වතුර බොන්න බිරිඳ ගිහිල්ලා හිටියේ වතුර ගේන්න අරගෙන කියවන්න අපරක්ෂිත කාර්යයේ සංස්කෘතයේ හොඳ පොත මුගටිය හිතන්නේ මොකද්ද නයා එන්නේ මේ පොඩි එකාට දෂ්ට කරන්න මුගටිය පොඩි එකාට ආදරේ පොඩි කාලේ ඉඳන් ගෙදරනේ පැනපු ගම නයාගේ බෙල්ල හපනවා කපලා දානවා හරි වීර ක්‍රියාවක් කරා වාගේ මුගටිය මොකද කරන්නේ කටෙල්ලේ පෙරාගෙන යනවා කාන්තාව ඉස්සරහට කාන්තාව මොකද්ද හිතන්නේ මුගටියා මගේ දරුවා කාලා හැම වෙලේම බලන කෝණේ මත තමයි තීරණේ තක්සේරු නිගමනේ අනුත්සාහ කර ඇති වෙනවා මොකද්ද ඔය සමහර අම්මලා ඉන්නේ මම මේ අම්මලාටම කියනව නෙමෙයි හොඳ ඔය වෙන දේවල් මම මේ කියන්නේ ඔය හිතේ අංකොන් තිබ්බහම පොඩ්ඩ බැරි වෙන්න බෑනේ සමහරට තව ඒක හරියට දැනගනත් නැහැ හේතු කාරණා මොකවත් දන්නේ පිළිතුරු කියවන්න ගත්තාම ඉවරයක් නැහැ මේවා අපිට කියන්නේ දරුවෝ ඒ අම්මලාගේ හැටි මම මේ දරුවන්ට කියන්නේ ඒ අම්මලා හැම මොහොතෙම බලන්නේ තමන්ගේ සමීපතමයන් රැකගන්න පැහැදිලිද අම්මලා හැම වෙලේම බලන්නේ මොකද්ද තමන්ගේකම තමන්ගේ ගොඩ තමන්ගේ ස්වාමියා ඒකනේ සමහරක් බෙරින්දෑවරු කරන කියන දේවල් පියවරුන්ට තාත්තලාට ස්වාමි පුරුෂවරුන්ට හරියන්නේ නැත්තේ අම්මලා 100%ක් ආරක්ෂාකාරී වෙන්න බලනවා අම්මලා වැඩ කරන්නේ මේ ලෝකෙ පෙරලෙන්න යනවා වාගේනේ සූදානම තියෙනවා තරුණ මහත්තුරුන්ට දෙමව්පියෝ පෙන්වන්න බැරියයි නේ දැන් ඔය සමහරක් ගෑනු ළමයි එහෙම කියනවනේ තාම මට ගෙදර යන්න දෙන්නේ නැහැ කියලා සමහර කොල්ලෝ කියනවා මට දැන් අවුරුදු 18යි ලොකු වයසක් කියලා හිතන්න මට තාම යන්න දෙන්නේ නැලු යාළුවොත් එක්ක ට්‍රිප් එක දෙමව්පියෝ හොඳටම දන්නවා ළමයි අපි ගාව ඉන්නේ අවුරුදු 18 20 වෙනකන් විතරයි ඇත්තෝ දන්නවා ඒ කාලේ විතරයි රකින්න පුළුවන් ඒ හින්දා ඒ කාලේ වෙනකන් රකින්න මේක තරුණ මහත්තුරු තේරුම් ගන්න මේක තේරුම් ගන්න බැරි වුණාම මේ වෛරය ඇති වෙනවා අර කළ හොඳ පස්සෙන් පන්නනවා කියන්නේ උවට තමයි දැන් අර මැදවච්චි අම්මා කොල්ලට බොණ්ඩ යන්න එපා කිව්වේ තරහටද ඒක කොල්ලා දැක්කේ කොහොමද දැන් ඔය රෑ 10ට 11ට මේ පැතිවල කොල්ල තරුණ මහත්තුරු ගෙවල් වලට එනකොට බොහෝ පැතිවල 10යි 11යි 12යි තැන් වල ගිහිල්ලා එක එකව කෙලලා තමයි එන්නේ. කෙලලා කියන්නේ විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා බොහෝ දෙනෙක් පොඩි පිරිසක් එහෙම නැහැ. එහෙම නවට දෙමව්පියෝ කැමති නැහැ. ඒක තරුණයන්ට පේන්නේ ඒක හරි හතුරුකමක් විදිහට. ඒක තරුණයන්ට පේන්නේ ලොකු වැරද්දක් විදිහට. ස්වාමි පුරුෂයන්ගෙත් එහෙමයි. මේ කට්ටිය එකට ඉඳගෙන බත් කනවා බලන්න වැඩිපුරම කැමති කවුද? අම්මලා කැමති නෑ කවදාවත් පින්නතුනි උයපු බත් එක 11ට 12ට ගන්න. අම්මලා කැමති නෑ කවදාවත් තුන් දෙනා තුන් තැනක බත් ගන්න. ඒ නිසා
මේ ගෙවල් වල ඉන්න පිරිස් හරි සුපරික්ෂාකාරී වෙන්න. අනේකගේ හැඟීම් හොඳට තේරුම් ගන්න. එහෙම තේරුම් නොගත්තොත් වෙන්නේ අර මුගටිය කටේ ලේ පෙරාගෙන කාන්තාව ඉස්සරහට ආව. කාන්තාව මොකද කරේ? අර උකුලේ තිබ්බ වතුර කලේ මුගටියගේ ඇඟට අතෑරලා මුගටිය මරලා දැම්මා. නමුත් ටිකක් දුර ගියාට පස්සේ තමයි තේරෙන්නේ මොකද්ද? ඇත්තටම මුගටිය කරලා තියෙන යහපත. බොහෝ දෙනෙකුට කරපු හොඳ තේරෙන්නේ පස්සේ. අර මිනිස්සු මරුණහම අඬන්නේ ඇයි? මරුණහම තමයි මිනිස්සුන්ට වටිනාකම ඇති වෙන්නේ. ඔය නැති වුණාම තමයි අගය දැනෙන්නේ. සමහරක් දේවල් අපිත් එක්ක ඉන්නකම් අර කියන්නේ රයස ළඟදී මා ළඟ සිටි අසවතිය කටුකවල් යහන සරසූ පද්‍යවතිය මේ සුරාසොඬ සැමිවලපේ ඉන්නකම් අගයක් නැහැ. සමහර දරුවෝ ඉන්නවා මම මේ තරුණ මහත්තුරුන්ගෙන් මේක අහන්නේ. ඔය ජීවිතේට මේ වෙනකොට තාත්තට කීපාරක් කියලා තියෙනවද ආදරේ කියලා? මම මේ දරුවන්ගෙන් අහන්නේ. අර මරුණාම දැකලා තියෙනවද කොරණ කෝලා? පින්නද මිනිහ කයි කියලා හිතන වෙලාවකට. අපි ඉතින් මලකවල් වල යනකොට ඕන තරම් දකින්නවනේ. මම ඒ කියන විදිහටම කියන්නද? පෙට්ටි අරයි යනවා දැකලා අහනවා යනවද කියලා. අපි දාලා යනවද කියලා අහනවා. එහෙම කියනකොටම ආපහු තියන්න ඕන අරන් ගිහිල්ලා සාලේ මැද්දේ. කැමතිද? ඔතලා තියන්න ඕන බුදිය නැඳ උඩි. ඔය බොරුවට වෙන්න තුනේ. ලෝකෙට පේන්න. ඉන්නකම් ඒ ආදරය දක්වලා නැහැ. මං කියන්නේ බිරිඳ ස්වාමියාට ආදරය කරන්න ජීවත් වෙලා ඉන්නකොට සමහරු ඉන්නවා අම්මගේ තාත්තගේ ඇඟෙන්වත් අල්ලන්නේ. ළඟට නර්ස්ලා 3 දෙනෙක් විතර දාලා ඉන්න මොකේද? බලාගන්න. එහින්ද ඔය අම්මා තාත්තා හොඳට බලාගන්න. මම මේ දරුවෝ ඉන්න දෙමව්පියෝ ඉන්න දරුවන්ට කියන්නේ තරුණ මහත්තුරුන්ට මං කරන යෝජනාව තමයි හරි විමසිලිමත් වෙන්න. හරි පරීක්ෂාකාරී වෙන්න. විමසිල්ල නැති වුණාම පරීක්ෂාකාරීකම නැති වුණාම ඔය ස්පේන් නැති මිනිස්සු වගේ වැඩ කරන්න එපා. ඔය පේනව නේද ඔය මද්දව භාවිතා කරන තරුණයන්ගේ ඇඟපතවල් වලට වෙලා තියෙන දේ. මේ කෝටු කෑලි වගේ බත් ටිකක් මේ කොල්ලොන්ට කන්න බෑ. නාන්නේ නැහැ. හරි අපිරිසිදුයි. මම මේ තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ මේ අවුරුදු ගණන් වැඩ කරනවා මේ බ්‍රේස්ලට් එකක් ගන්නින්කෝ අතේ දාන්න. එව්වනේ. අවුරුදු 26යි 27යි කන්නේ ගෙවල් වලින්. ලැජ්ජා නැහැ. කොල්ලෙක් වුණාම එහෙම බෑ. කොල්ලෙකුට හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. කොල්ලෙකුට තියෙන්න ඕන හොඳ හොඳ ජවයක්. හොඳ අභිමානයක් තියෙන්න ඕන පවුලක් නගා සිටවන්න. දැන් මෙහෙම කියනකොට ගියයි හාමුදුරුවනේ සමහර කොල්ලෝ ඉන්නවා පෙන්නතුනේ මේ අඳින්න රෙද්දක්වත් ගන්න නැහැ. එහින්ද මං යෝජනා කරන්නේ ඔය ගෙවල් වලින්ම කණ එක නවත්තන්න ඕනේ. සම්මන් මේ දියණිවරුන්ට කියන්නේ ඒ ගෙවල් වලින්ම නඩත්තු වෙන එක. දැන් මෙහෙම කියනකොට ගිය හාමුදුරනේ ඔව්ව කරන්න සල්ලි නැහැ නේ කියලා. මේ උදේ 10 11 වෙනකම් බුදියනවා. පාන්දර 4 5 වෙනකම් ඇහැරලා ඉන්නවා. මේ පුදුම මොස්පේන්තුකමක් නේ තියෙන්නේ මේ සමහර තරුණයන්. රෙද්ද පෙරෙද්ද හොදගන්නේ නැහැ.
ඔළුව තියෙන කොට උරේ හොද ගන්න. තරුණයෝ වුණාම එහෙම හරියනවද? ඒකලා අවුරුදු 25 තියෙනකොට කියනවා ඉතින් මේ අර අපේ සංස්කෘතියේත් පොඩි අවුලක් තියෙනවා. අර මේ අම්මලාගේ තියෙන වැරදි. අම්මලා කියනවා දැන් අපිට බෑ මේ කසාදයක් බඳින්න වෙයිලු. කසාද බඳින්න මොකටද එතකොට? අර ගෙවල් වල වැඩ කරන්න. අම්මලා කියන්නේ එහෙම. දැන් මටත් බෑ ඉක්මනට බඳින්නලු. කසාද බඳින්නේ බත්තම් බණ්ඩ රෙදි හොදන්න ගෙවල් අතුපතු ගන්නද? ඒවට වෙනව සෙවන් කෙනෙක් ගන්න. මේ වහල්කම් කරන්න නෙමෙයි. මේ ප්‍රජාව බිහි වෙන්න ඕනේ. අනෙකට ගරු කරන්න, අනෙකගේ ආත්ම ගෞරවය රකින්න, අනෙකට ආදරය කරන්න. තමන්ගේ වැඩ තමන්ට කරගන්න පුළුවන් මට්ටමේ ශක්තියක් තරුණයන්ට තියෙන්න ඕනේ. එහෙම වුණාම තමයි පින්නතුනේ අර මම කියපු පෞරුෂය, මම කියපු අභිමානය ඒ තරුණ මහත්තුරුන්ගේ රැකෙන. ඒ නිසා ජාති ආගම් ભેදයකින් තොරව සියලු දෙනාම ඔය මත්ද්‍රව්‍ය ව්‍යසනය නවත්තන්න මුල් වෙන්න. රොතු බුරුතු පිටින් තරුණයෝ එක්කහුව වෙලා අම්මට තාත්තටවත් තාතෝ කියලා කියන්න එපා. මහගෙවල් වල බත් කන එක නවතිනවා පෙන්නද ඒක කසාදයකින් සමහර විට. නෑගයි යන එක නවතිනවා. හොඳ මතක් වෙනද අපේ පවුල් වායි කියලා. සම්බන්ධකම් ඉවරයි. මුදිතාව තියෙන්න ඕනේ. සහෝදරයෝ තරම් පින්නතුනි හොඳ මිනිස්සු තියෙනවා. කැමතිම නෑනේ හරියනවට. අදින්න පුළුවන් නම් කකුලෙන් ඉතින් ඕවා කරන්න එපා. ජීවිතේ පුරුදු වෙන්න පින්නතුනි අනේකට හරියනවා දිහා බලලා සතුටු වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න අනේකගේ දරුවා විභාගේ සමත් වෙනකොට ආශිර්වාද කරන්න. ඔය සමහර පවුල් තියෙනවා මෙව්වා කියනකොට බණ කියන්න වෙලාවක් නැහැ පිළිතුරු. නමුත් ඉතින් නොකියත් බෑ. මේ අපි හිතමුකෝ දැන් අයියාගේ ළමයා උසස් පෙළ හොඳට පාස් කියලා. මල්ලිගේ හාමිනේට ඉන්න බෑයි. යව්වේ මෙතෙක් කල් ගුරුවරු දෙන්නෙක් ගාවට නම් ටියුෂන් පහවදා සිට තමන්ගේ දුව යවනවා ගුරු 3 දෙනෙක් ගාවටවත් මොකටද? අරට වඩා ගන්න ඕනේ. සමහර අම්මලා හරියට ප්‍රතිඵල බොරු කරලා කියනවා. ළමයා ෆේල්. ලැජ්ජහේ බැරි හින්දා කියනවා C3ක්වත් තියෙනවා කියලා කියන්න කියලා. පින්නතුනේ මගේ අතටම අහුවෙච්ච තියෙනවා එහෙම. එහෙම මේ ඔය ලෙඩ තියාගන්න එපා. ලෝකෙට පෙන්න විභාග පාස් වෙන්න ඕන. සමහර අම්මලා තියෙනවා මේ පොඩි උන් ඉන්නවා අවුරුදු 3යි 4යි. පින්නතුනේ දෙමළ පන්ති යවනවා. පොඩි එකක් දන්නේ නැහැ දෙමළ කියන්නේ කන එකක්ද බොන එකක්ද කියලා. දෙමළ පන්ති යවනවා. පුරුදු වෙන්න. එකටම හදන්න. සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ අඳුර ගන්න දරුවෙක් ඔච්චරයි මිනිස්සෙක් හදනකොට කරන්න ඕනේ. අය වරදින්නේ. කුඩු ගහන්න පුරුදු වෙච්ච එක කොල්ලෙක්වත් නැහැ හිතිලා තනියම කුඩු පැකට්ටයක් අරගෙන ගහපු. කවුද එතන යාළුවෙක් ඉන්නවා. නැති වෙච්ච වෙනසිච්ච හැම තරුණෙක් පිටිපස්සෙම ඇසුරේ ගැටලුවක් තියෙනවා පින්නතුනි. ඉතින් ඇයි මේ බුදුරජාණන් වහන්සේ මුළු තුන් ලෝකයටම ගැටලුවක් වෙලා තිබ්බ මොනවාද මංගල කාරණා කියලා දෙයියෝ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනකොට
බුදුහාමුදුරුවෝ මොකද්ද ඉස්සරලම කිව්වේ? අසේවනාච බාලානං බාලයෝ නම් ඇසුරු කරන්න එපාලු. අසත්පුරුෂයෝ ඇසුරු කරන්න එපාලු. පුරුදු වෙන්න. බාලයෝ අසත්පුරුෂයෝ ඇසුරු කරන එක නවත්තන්න. සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ විතරක් ඇසුරු කරන්න. එහෙම වුණොත් මේ ගමන හරි පැහැදිලි වෙයි. දැන් අපේ ජනක පිරිස් මහත්තයාට ඔබතුමා කවදාවත් හිතුවද මේ කත්නෝරුවේ හාමුදුරුවෝ ගෙනල්ලා බණක් කියන්න ඕන කියලා? මේවා පින්නතුනේ මේ හම්බම නෙමෙයි. මම ඉතින් ඔය කාලේ බස් එකේ කොච්චරනේ ඔය පාරේ දකුණේ යනවා එනවාද යාළුවන්ගේ පන්සල්වල. මං කවදාවත් හිතුවද මේ මෙතන තියෙන මේක ඉස්සරහ මට බණක් කියන්න වෙයි කියලා? නෑ. මේ සංසාරේ කොහේ හරි අංකොම් තියෙනවා මේවට. කොහේ හරි බැඳීම් තියෙනවා. නේතුමා මේ ආරාධනා කරන්න ගියපු දවසේ ඔය ඉතින් නැත්තම් නිකවරටියටම යන වෙයිනේ. ගියෙම මොකේද? කොහොම හරි ගෙන්න ගන්න. මොකද්ද? එතුමා හරි ආදරේ හාමුදුරුවෝ. නේ දැන් මට එනකොට කියනවා කමන්නේ නෑනේ කිව්වා. මේ කවුරු හරි බොඩිගාඩ්ලා දෙන්නෙක්වත් ගන්න මං ඒ ගැන බලන්නම්. ශාසනය ගැන තියෙන හැඟීම. ඒ රකින්න හදන්නේ කත්නෝරුවේ සිරිදම්මද? නෑ. ධර්මයේ දියුණුව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පින්නතුනි මට ඒක කියනකොට තමයි අනේක පිටුසිටුතුන්වලා මතක් වුනේ. දැන් මේ මම මේකත් කියලා ඉන්නවා. දැන් මොකටද මේ පොකුණු හදලා මල් දාලා මේ ලස්සනට සරසලා තියෙන්නේ? පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. මේ බණ කියන්න හදන්නේ අනේ පිටුසිටුතුමා පින්නතුනි ශාක්‍ය වංශයනේ. සක්විති රජ කෙනෙක් වෙන්න හිටපු උත්තමයෙක්. පින්නතුනි මේ බුද්ධ ශ්‍රාවකයෝ. එතකොට අනාථපිණ්ඩික කොහොමද ඉඩම ගත්තේ? ජේතකෙන් ගිහිල්ලා ඉඩම ඉල්ලනවනේ. පින්කම් කරනකොට පින්නතුනේ මේ මට ආරාධනා කරනකොට කිව්වනේ මට මේක ලොකුවට කරන්න ඕන කියලා. එනකොට කියනවා ස්පීකර් 36ක්ම දැම්මලු. 36ක්ද? මොකටද? පැත්තටම බණ අහන්න දෙන්න. එහෙම පින්නතුනේ ඔය අනාථපිණ්ඩික සිටුතුමා ගිහිල්ලා ඉඩම ඉල්ලනකොට ජේද කියනවනේ ඔහොම 2.50ට ඉඩම් දෙන්නේ නැහැ කියලා. අනේ පිට සිටුතුමාට යකා නගිනවා. මොකද කරන්නේ? කැමැති ගාණක් කියපන් දෙන්නම් කියනවා. කියනවා මේ මුළු භූමිය පුරාම රං කහවණු වැපුරුවොත් දෙපාරක් හිතුවේ නැහැ පින්නතුනේ. කරත්ත පිටින් ගෙනලා රං කහවණු වැපුරුවා. කවුරු වෙනුවෙන්ද? තථාගතයන් වහන්සේ වැඩිම කාලයක් වස්සසෝ ජේතවනාරාමය හදන්න. අනාථපිණ්ඩික සිටුතුමා. දැන් මේ අම්මලා තාත්තලාගේ හාමුදුරුවෝ අපිට ඔච්චර හරියක් කරන්න සල්ලි නැහැ. මං කියන්නේ මේ ඔහොම කරන්න කියලා. මිනිසත් භවයේ ලබලා තියන්නේ ඇයි? මොකක් කරන්නද? අනේ පිට සිටුතුමා සෝවාන් වෙන්න යන ගමන මාර්ගඵල ලබන්න. ඒ දක්වා සංසාරේ කොච්චර දීලාද? බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මල් ගහක් හිටවන්න. කවදා හරි ජේතවනාරාමයක් හදන්න හම්බෙයි. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පැන් ටික පූජා කරන්න. කවදා හරි සම්බුද්ධ ශාසනය වෙනුවෙන්
ලොකු වැඩක් කරන්න හම්බෙයි. පින්නතුනේ අපේ උතුරු පැත්තේ ඔය යාපනයේ මඩ කලපුව පැත්තේ ඉස්කෝල තියෙනවා. පින්නතුනේ බොණ්ඩ වතුර ටිකක් නැහැ. ගිය අවුරුද්දේ මම පින්නතුනේ අවුරුද්දකට සැරයක් ඔය ඉස්කෝලයක් තෝරාගෙන මොනා හරි ගිහින් දෙනවා. මං ගිය අවුරුද්දේ දුන්නේ වැල්වටිදුරේට. ප්‍රභාකරන්ගේ ගමට ඉස්කෝලේට යාපනේ. ඉස්කෝල දෙකක් තින්ද ගෑවා. මම මෙව්වා මේ Facebook එකේවත් දාලා නැහැ හොඳේ. ඔයත්තන්ට මේ කරන්න ඕන හින්දා මං කරපු එකක් කියනවා මිසක් මං දැහැට දැක්කා අර පොඩි උන් ඇවිල්ලා අර ඩෙස් අත ගන්නවා. විදුහල්පති කියනවා හාමුදුරුවනේ අවුරුදු 20 ගානකින් ඩෙස් වල තින්ත ගාලා නැහැලු. එහෙම ඉස්කෝල 10 ගණන් තියෙනවා. ඔය වැලිකන්ද පොළොන්නරුව සෙවණ පිටිය මණම්පිටිය උතුරේ මඩ කල්ලපු ඔය පල්ලහැට එනකොට ඕනතරම් වැසිකිළියට වතුර ටික නැහැ. කඳුකරේ පාසල් තියෙනවා. ඉස්කෝලේට කළු ලෑලි තාම තියෙන්නේ බෝඩ් එකක් නැහැ. සමහර ළමයි ඉන්නව ඉස්කෝලේ එන්නේ පොත් නෑලු. සමහර ළමයි කවදාවත් අර අපි කියන්නේ අර සුවඳ සබන් කියලා දැකලවත් නෑ පින්නතුනේ. අයිස්ක්‍රීම් එකක් කාපු නැති දරුවෝ ඉන්නවා. දලදා වැඳපු නැති අම්මලා තාත්තලා ඉන්නවා. මම මේ ලංකාවේ දානපතීන්ට ආරාධනා කරන්නේ පාසල් දරුවෝ වෙනුවෙන් ලොකු වැඩක් කරන්න. ඒවට යන්න නලලින්ද ගහලා වතුර ටික දෙන්න. ඕන තරම් ගම්වල අම්මලා ඉන්නවා. පින්නතුනේ හයිවේ එකේවත් තව ගියපු නැති කට්ටිය ඉන්නවා. මේ මිනිස්සුන්ට රට ලෝකෙ පෙන්වන්න ජාති ආගම් බෙහෙදකින් තොරව සමහර දරුවෝ ඉන්නවා. අදටත් මන් දැකලා තියෙනවා පුටුවක් අර විකට් එකට තියාගෙන බෝල ගහනවා. මේ බැට් එකක් ඉස්කෝලේ එක නැහැ, ස්ටම්ප් එකක් ඉස්කෝලේ එක නැහැ. කණු දෙකට ලණු දෙක ඇදලා වොලිබෝල් ගහනවා. අර දැලක් නැහැ එලා ගන්න. ජීවිතේ පුළුවන් තරමින් අනේකගේ සමෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්න. ඉඩක් ලැබුණොත් ශාසනය වෙනුනොත් යමක් කරන්න. ඒකක්වත් පුද්ගලයෙක් පෝෂණය කරන ඒවා නෙමෙයි. ඒ තුලින් ප්‍රජාවක් ගොඩනගෙනවා. ප්‍රඥාව ලැබෙන්නේ ධනෙ ලැබෙන්නේ කොහොමද? සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සරියුත් මහ රහතන් වහන්සේ එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. පුරුදු වෙන්න පුළුවන් තරම් අනේක වෙනුවෙන් කටයුතු කරන්න. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් වැඩ කරන්න. ජාති ආගම් ભેදකින් තොරව අනේකගේ සුබ සාධනය වෙනුවෙන් වැඩ කරන්න. මම්මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ අපේ තරුණ මහත්තුරුන්ගේ ජීවිතවලට ඇවිල්ලා තියෙන අඳුරු කාලය නැති වෙන්න ඕන. අපේ පානදුර සුපර් ෆැෂන් ආයතනයේ අධිපතිතුමා ජනක පීරිස් මහතා නිරාශා පෙරේරා මැතිණියගේ අනුග්‍රාහකත්වයෙන් සිද්ධ කරපු මේ ධර්මදේශනාවේ ආනුභාවයෙන් මේ පානදුරේ මද්දවුව නැති වෙන්න ඕනේ. පානදුරේ තරුණයෝ දුස්චරිතෙන් වළකින්න ඕනේ. පානදුරේ තරුණයෝ සුචරිතේ හැසිරෙන්න ඕනේ. පානදුරේ තරුණයෝ අනේකගේ දුක, අනේකගේ වේදනාව, අනේකගේ කඳුල, අනේකගේ බඩගින්න අඳුර ගන්න ඕනේ. මේ පානදුරේ සත්පුරුෂ තරුණ මහත්තුරු හෙට ඉඳන් හොඳ පෞරුෂයක් තියාගෙන ඉන්න ඕනේ. ඔය එක එක මිනිස්සයාට පාවිච්චි වෙන්න එපා. එක එක මිනිස්සයාගේ අතකොළු වෙන්න එපා. ඔය පොඩි පොඩි දේවල් වලට නැහින්න එපා.
සමහර තරුණයෝ ඉන්නවා ජීවිතේම අනික වෙනුවෙන් කැප කරලා හොඳ අභිමානකින් තනියම නැගිටින්න තරුණ මහත්තුරුන්ගේ අනාගත ලෝකේ අභියෝග ජය ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය සුපර්පැෂන් ආයතනේ අධිපතිතුමා සිද්ධ කරපු ධර්මදේශනාවේ ආනුභාවයෙන් සූවිසි අනන්ත බුදුගුණේ ආනුභාවයෙන් අපේ මේ පින්නත් තරුණයන්ගේ අනාගත ලෝකය බැබලෙන්න ඕනේ සමෘද්ධිමත් වෙන්න ඕනේ මං කියන බණ පදයක් ගානේ මම්මගේ හදවතින් පතනවා මේ තරුණ මහත්තුරුන්ට කවදාවත් වරදින්න එපා කවදාවත් රැවටෙන්න එපා කවදාවත් මින් මනත කාගේවත් මාතෘකා වෙන්න එපා කාගේවත් අපි වචනවල අඩුලුහුඩුකම් හොයන බාල චරිත වෙන්න එපා ලැබපු මිනිසත් භවය තුල ඔය තරුණකම තියෙන්නේ බොහොම කෙටි කාලයයි සබ්බපාපස්සා කරනං සියලු පව් නොකළ යුතුය කුසලස්ස උපසම්පදා සියලු කුසල් වඩ වර්ධනය කළ යුතුය පින්නතුනි ඒතම් බුද්ධාන ශාසනං සියලු බුදුවරුන්ගේ අනුශාසනාව පිළිගන්න ජයසිරි මා හාමුදුරුවන්ගේ පිහිටෙන් සියලු තරුණ දරුවන්ට සත්පුරුෂ මහත්තුරුන්ට මේ පින්වල අනුභවයෙන් අනාගත ලෝකේ අභියෝග ජය ගන්න ජාති ආගම් ભેදකින් තොරව ඉස්ලාම් කතෝලික ක්‍රිස්තියානි සියලුම තරුණයෝ සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝ යහපත් රටක් හදන්න තථාගත ධර්මයේ ආభాෂය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න